හරි පුතේ ඕගොල්ලන්ට ඔන්න ගිය අවුරුද්දේ O level paper එකට ආපු ගාණක් තමයි මොන මාද ගෙනාවේ ජ්‍යාමිතිය ගාණ කොහොමද බලමු මෙන්න මේ ගාණ අපි අද කොට දාගන්නේ මේකේ පුතේ ඔයාලට හොයන්න කියලා තියෙන්නේ ACB කෝණය. කියන්නේ ACB මෙන්න මේ කෝණය තමයි අපිට හොයන්න කියලා කියන්නේ. බලමු මෙන්න මේ ACB කෝණය කොහොමද හොයන්නේ කියලා. මම මෙන්න මේ පෙන්නලා තියෙන ACB කෝණය. එතකොට ඒක හොයන්න නම් මේකේ අපිට දීලා තියෙන දත්ත බැලුවොත් එහෙම පාද දෙකක් සමානයි කියලා තියෙනවා. පාද දෙකක් සමාන නම් යම් ත්‍රිකෝණයක අනිවාර්යයෙන්ම කෝණ දෙකකුත් සමාන වෙනවා. ඒක අපි පස්සේ කතා කරමුකෝ. මෙන්න මෙතන පොඩි වැඩක් තියෙනවා. මෙතන 130ක් තියෙනවා අපිට. එතකොට එතන 130ක් තියෙනවා. මේක එතකොට සරල රේඛාවක බද්ධ කෝණ දෙකක්. එතකොට සරල රේඛාවක බද්ධ කෝණ දෙකක එකතුව හැම නිතරම අංශක 180යි. ඒ නිසා පුතේ අපිට මෙන්න මෙතන ගන්න පුළුවන් කෝණය විදියට 180න් 130ක් අඩු කරලා අපිට ගන්න පුළුවන් මෙතන අංශක 50ක් කියලා. මෙතන අංශක 50ක් කියලා ගන්න පුළුවන්. එතකොට අපි ඒක රූප සටහනේ ලකුණු ගන්නවා. එතකොට මේක සරල රේඛාව මත පිහිටි කෝණවල එකතුව 180ක් නිසා 180න් 130ක් මෙතනට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන අංශක 50ක් තියෙනවා. එතකොට මම අර කලින් කිව්වා වගේම මේ ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි කියලා මේක දත්තයක් තියෙනවා. එතකොට පාද දෙකක් සමාන වුණාම ඊට සම්මුඛ කෝණ, ඒ කියන්නේ ඒ පාදවලට ඉස්සරහින් ඉන්න කෝණ එකිනෙක සමාන වෙනවලු. ඒක ප්‍රමේයයක්. එතකොට යම් කිසි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ එකිනෙකට සමාන වෙනවා. එතකොට මෙතන 50 නම් පුතේ මෙතනත් අපිට ගන්න පුළුවන් අංශක 50යි කියලා. දැන් ඔයාලට වැඩේ තේරෙන්න ඕන මේ ත්‍රිකෝණය අපිට බලන්න මේ ත්‍රිකෝණයේ දැන් එක කෝණයයි අපි දන්නේ නැත්තේ අනිත් කෝණ දෙකම දන්නවා. එතකොට අපිට පුළුවන් මොකද්ද කරන්න? එක කෝණයක් දන්නේ නැති අවස්ථාවලදී ත්‍රිකෝණයක අනිත් කෝණ දෙක දන්නවනම් අපිට පුළුවන් මේකේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව දාන්න. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 180ක් එනවා. අපිට අන්න ඒකෙන් පුළුවන් මේක කරන්න. එහෙනම් මට මෙයා තමයි හොයන්න තියෙන්නේ. යාගේ නම තමයි එතකොට ACB කෝණය එකතු කිරීම අංශක 50 එකතු කිරීම අංශක 50. එතකොට ඔන්න ඔය කෝණ තුනේ එකතුව සෑම විටම අංශක 180. එතකොට පුතේ මෙන්න මේ 50ට මේ 50 එකතු කරන්න පුළුවන්. එතකොට ACB ධන මෙතන මේ දෙන්නගේ අපිට එකතු වෙනවා අංශක 100යි කියලා. එතකොට අපිට දැන් කරන්න තියෙන්නේ මේ ධන අංශක 100 එහා පැත්තට යවන්න. එතකොට අපිට එනවා ACB කෝණය සමාන අංශක 180 අඩු කිරීම අංශක 100. එතකොට අවසානයේ අපිට එනවා ACB කෝණය කීයද කියලා. කීයද? අංශක 80ක් කියලා. අංශක 80ක් විදිහට අපිට මෙන්න මේ ACB කෝණය බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පුතේ අපිට ඔන්න ඔය ගිය අවුරුද්දේ O level ගාන උඩ දා ගන්න පුළුවන් වෙන්නේ.